අද දවසේ කරන්න වැඩ ගොඩක් තිබ්බ නිසා බත් උයා ගන්නට වැඩිය ටිකක් ලේසි දෙයක් හදාගත්තොත් හොඳයි කියලා හිතලා උදේටයි දවල්ටයි දෙකටම මම මේ පිට්ටු තමයි හදාගන්න හදන්නේ. පොල් ගෙඩි දෙක පොල් වලින් තමයි මේ පිට්ටු ටික හදාගන්න යන්නේ. ඒ වගේම තමයි පාන් පිටි වලින් තමයි මේ පිට්ටු ටික මම අද හදාගන්න යන්නේ. පාන් පිටි ගන්න නිසා ඉතින් පාන් පිටි ටික හොඳට රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මේ කොරහේ නම් තියෙන්නේ බැදගත්ත පාන් පිටි ටික, අනිත් කොරහේ නම් තියෙන්නේ ගාගත්ත පොල් ටික. වතුර දාලා කලවම් කරගන්න කලින් පොල් වල තියෙන තෙත ගතියත් එක්ක තමයි මුලින්ම මම පිටි ටික කලවම් කරේ. ඊට පස්සේ තමයි මම වතුර ටික ටික දාලා මේ පිට්ටු එක මල් කරගත්තේ. පිට්ටු එක මම මල් කරගන්න කලින් හොදි එක නම් ලිපේ තියලා තමයි තිබ්බේ. පිට්ටු කන්න මම අද හදාගත්තේ නම් හාල්මැස්ස හොද්දක්. කොහොම හරි පිට්ටු ටික මල් කරලා ඉවර වෙනකොට හොදි එකත් ගානට හැදිලා තමයි තිබ්බේ. හාල්මැස්ස හොදි එක ටිකක් නිවෙන්න තියලා රස ටිකක් වැඩි කරගන්න දෙහි බින්දු ටිකකුත් දාලා මම ඒක කලවම් කරගත්තා. හොදි එක නම් රසටම තිබ්බා. දැන් මම මේ හදන්නේ හදාගත්ත පිට්ටු ටික ස්ටීම් කරගන්න. කලින් නම් අපි ස්ටීම් කරගත්තේ පිට්ටු බම්බුවෙන්. ඒ වුණාට ටික කාලෙක ඉඳන් අපි මේ පිට්ටු ස්ටීම් කරන්නේ මේ ස්ටීමර් එකෙන්. ඒකට හේතුව නම් ඉතින් පිට්ටු බම්බුවෙන් පිට්ටු ටික තඹ ගන්නවට වැඩිය මේ ස්ටීමර් එකෙන් පිට්ටු තඹන එක නම් ලේසි. ඒ වගේම තමයි අපි පිට්ටු බම්බුවෙන් පිට්ටු ටික තඹ ගද්දී සමහරක් දවස්වලට පිට්ටු තැම්බෙන්නේ නැතුව යනවා. ඒ වගේම තමයි ඉතින් මේකට ගෑසුත් ටිකක් වැඩියෙන් යනවා එක එක පිට්ටුව තඹ ගද්දී. ඉතින් ඒක නිසා මේ ස්ටීමර් එකෙන් තඹ ගන්න එක නම් ටිකක් හොඳයි. ඒ කියන්නේ ඉතින් අපි එක එක පිට්ටුව තඹනවට වැඩිය ටිකක් වැඩිපුර දාලා මේකේ ස්ටීමර් කරගන්න පුළුවන්. එතකොට ඉතින් දෙපාරක් තුන් පාරක් වගේ මේකෙන් දාලා ගද්දි ඔක්කොම ටික තඹ ගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ යනකොට පිට්ටු ටික ඉතින් හොඳටම තැම්බිලා තිබ්බා. මේ ටික ඉතින් ස්ටීම් වෙන්න දාලා විනාඩි 5ක් විතර ගියාට පස්සේ හැඳිමිටකින් ඉතින් මේ ටික කූරු ගා ගන්න ඕනේ. එතකොට තමයි ඉතින් ටක් ගාලා හොඳට මේ ටික ස්ටීම් වෙන්නේ. මම ඉතින් ස්ටීම් කරගත්ත ටික වෙනම භාජනයකට දාලා ආපහු ටිකක් දාලා ස්ටීම් කරගන්න තමයි යන්නේ. ගොඩක් අය පිට්ටු හදාගන්න අකමැති මේ ස්ටීම් කරන වැඩේ නිසානේ. ඔයාලත් මේ ක්‍රමයට පිට්ටු හදවුවොත් ඔයාලටත් ඉතින් හැමදාම පිට්ටු හදන්න හිතෙයි. මං කියනවට කරලා බලන්නකෝ. දැන් මම මේ හදන්නේ හදාගත්ත පිට්ටු බුද්ධ පූජාවට අයින් කරගන්න. හාල්මැස්ස හොදි හදපු නිසා ඒවා තියන්න බැරි නිසා මං තියාගත්තේ නම් සීනි. බුද්ධ පූජාවටත් අයින් කරලා අපිත් දැන් කාලා මේ ලෑස්ති වෙන්නේ. මං අර කලින් කිව්වේ අද දවසම වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා. ඉතින් ඒ වැඩ ටික කරගන්න තමයි මේ යන්නේ. අවුරුද්දට කලින් මිදුලාස් කරගද්දි නම් ටිකක් උඩින් පල්ලින් වගේ තමයි අස් කරගත්තේ. මොකද ඉතින් මං තනියමනේ වැඩ ටික කරගත්තේ. අද නම් ඉතින් මාත් එක්ක මිදුලාස් කරගන්න නංගිලා දෙන්නත් එකතු වුණා. අපි තුන්දෙනාම දැන් ඉතින් මේ මිදුල ලස්සනට අස් කරගන්න තමයි හදන්නේ. මේ නම් ඉතින් මිදුල අස් කරලා අන්තිම හරිය තමයි මේ තියෙන්නේ. මේ වෙනකොට නම් ඉතින් ඔක්කොම වැඩ ඉවරයි. කුණු ටික අස් කරගන්න තමයි තියෙන්නේ. මිදුල වටේටම තියෙන වල් පැල ටික අපි තුන්දෙනාම එකතු වෙලා තමයි ගලව ගත්තේ. මේ වැටවල් එහෙම හදලා මේ මල් පැල ටික නම් හදාගත්තේ මං. කුණු ටික එහෙම අතු ගාලා ඒ අස් කරන වැඩ ටික කරගත්තේ නම් නංගිලා දෙන්නා. මං ඔයාලට කලින් කිව්වනේ මිදුල ඉස්සරහා හිටවලා තිබ්බ ස්නේක් ප්ලාන්ට් ටික දැන් තියෙන්නේ වෙන තැනක කියලා. මං ඉතින් මේ පැල ටික මෙතන තමයි හිටව ගත්තේ. මෙතන මේ පැල ටික ලස්සනයිද කියලා කියන්නකෝ. වැඩ ටික ඉවර වෙලා කුණු ටික අස් කරද්දී මේ බලන්නකෝ මගේ කකුලට වීදුරු කට්ටක් ඇනුණා. සපත්තුවත් තිල් කරගෙන තමයි ඒක ආවේ. කොහොම හරි අපි හවස් වෙද්දී මේ මිදුලම අස් කරගත්තා. මේක ඉතින් පොඩි වීඩියෝ එකක් වගේ තිබ්බට උදේ 8:00 ඉඳන් හවස 4 වෙනකම් අපි මේ මිදුල අස් කරගත්තා. මිදුලත් ඉතින් ලස්සනට අස් කරගෙන අපි දැන් මේ වතුර ටිකක් අල්ලගන්න කියලා තමයි හිතුවේ. ඒ වුණාට මේ බලන්නකෝ අපි මිදුල අස් කරලා ඉවර වෙනවත් එක්කම වහින්න පටන් ගත්තා.
වැඩ ටිකත් ඉවර කරලා අපිත් නාගෙන දැන් මේ හදන්නේ ගෙදරට දුන් ටිකක් අල්ලගන්න. දරලිප පත්තු කරලා නැති දවසට පොල්කටු දුම් අල්ලගන්න පොල්කටු පත්තු කරගන්නේ නම් කලින් පෙන්නපු විදියට ගෑස් ලිප උඩ තියලා දැන් ඉතින් මේ පොල්කටු ටික නිවුණට පස්සේ මුළු ගෙදරටම දුම් අල්ලගන්න තමයි යන්නේ. එහෙනම් ඉතින් අද දවසේ වීඩියෝ එකත් ඉවරයි. මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි.